ඈත ගමක කම්මැලි පුතෙක් සහ කඩිසර පියෙක් හිටියා. ඔවුන් දෙදෙනා ජීවත් වුණේ කුලී වැඩ කරලයි. දවසක් පියා තීරණය කළා වත්තට වැටක් බදින්න ඕනේ කියලා. ඒ නිසා ඔහු පුතාට කතා කරලා කිව්වා, පුතේ අපි දෙන්නටම අද කැලේට ගිහින් වැටට ඕනි කරන ඉනි කපන්න ඕනි. මම ඉනි කපන්නම්. ඔයා ඒවා එකතු කරලා ගෙදරට ගෙනියන්න. පුතාට නම් මේක ඇහුනාම හරිම කම්මැලි. බර ඉනි පොදියක් කර තියාගෙන දුර යන්න ඔහු කැමති වුණේ නෑ. තාත්තා කැලේ මැද වෙහෙස වෙවි ඉනි කපනවා. පුතා බලාගෙන හිටියා. ටික වෙලාවකින් පුතාට කපටි අදහසක් ආවා. ඒ අසලින්ම ලොකු ගඟක් ගලාගෙන යනවා. අනේ මේ ඉනි කරේ තියාගෙන යනවට වඩා මට පුරුවන් මේ ඉනි ගඟට දාලා පා කරලා යවන්න. පහළ තොටුපළ ළඟට ගියාම මට පුළුවන් මේ ඔක්කොම එකතු කරගන්න කියලා පුතා හිතුවා. ඒ නිසා තාත්තා නොදන්නා විදියට පුතා කපන ලද ඉනි සියල්ල එකින් එක අරගෙන ගඟට දැම්මා. ඉනි දිය පහරක් දිගේ පාවෙලා ගියා. ඉනි කැපීම අවසන් කරලා තාත්තා පුතාගෙන් ඇහුවා, දැන් ඉනි ඔක්කොම සූදානම් නේද? අපි යමු. පුතා hina වෙලා, ඔව් තාත්තේ, මම අපේ වැඩේ ලේසි කරගත්තා. මම ඒවා ගඟේ පා කරලා යවුවා. දැන් අපි පහලට ගිහින් අල්ලගමු. තාත්තාට මේ ඇසීමෙන් පුදුම හිතුණා. දෙදෙනාම ඉක්මනින් පහළ තොටුපළ ළඟට ගියා. නමුත් එහි ඉතිරිව තිබුණේ ඉනි කඳන් කීපයක් පමණයි. ඉතිරි සියලුම ඉනි කඳන් වේගවත් දිය පහරට හසු වෙලා ඈතට ගසාගෙන ගිහින් තිබුණා. තාත්තා වෙහෙස මහන්සි වී කළ සියලුම වැඩ නිරර්ථක වෙලා ඉනි ටික මුළුමනින්ම නැති වී ගොස් තිබුණා. පුතාගේ කම්මැලිකම නිසා ඔවුන්ට කිසිම පළක් ලැබුණේ නැහැ.